නිල වශයෙන් 13 වෙනි බැච් එකේ ස්ටුඩියෝ ප්‍රවේශයයි මේ. කොල්ලෝ ඇවිල්ලා හොක් ගාලා වාඩි වෙන්න එපා. කෙල්ල පොඩ්ඩක් වාඩි නිකන් ඉඳලා පොඩ්ඩක් වාඩිනවා නම් තමයි හොඳ නේද නැත්නම් නේද? හරි නෑ. හරි. ඒ කියන්නේ කට මොකද්ද වෙන්නේ? ඈ රවුන්ඩ් නෑ රවුන්ඩ් තමයි. ඒ ලියද්දිනේ රවුන්ඩ් නෑ හරිම දීප්තිමත් දරුවේ. ඔතන ඉන්නේ කවුද? හැමදාම මෙතන ඉන්නේ. ඔව් ඈ. හැමදාම උතන ඉන්න එක يعني උතන වාඩි වෙන එක ඉන්නව නේද? ඌ පට්ටම බුද්ධිමත් එකේ. ඌ වගේමයි. ඒ කියන්නේ ඒක අර බ්ලැක් ඇමරිකන් එක්කෙනෙක් කියද්දි why don't you hate me? Look at that. ඒ ඇෆ්‍රිකන් අය. No man, you don't know what happened here. නමුතුගේ ඔරිජින් එක ඇෆ්‍රිකන් අර කිව්වත් අගේ අලු මේක. උන්ගේ ඔරිජින් එකේ දෙන්නේ මොකද්ද? කට ඇරලා කතා කරන්නේ. හේතුව උන්ගේ ලිප් එක පොඩිද ලොකුයිද? ලොකුයි. මේ vlog එක මම හෙටම දානවා. හෙට දානවා. ලොකුයි. No मैं मचांग they have प्यार तुमसे बात करूंगे नहीं करता हूँ आइए अंडर द वाटर प्लीज ඌට have එකට ආර ගන්න දාන්න ඕන ඒ දන have එහෙම හරි දානවා නේ අර ඒක තමයි තායිලන්ඩ් අය ටිකක් ඇදලා කියන්නේ නේ එයාලා කොහමද මොකද ටයිම් එක 300 baht 100 baht කමලා අනික එයාලගේ තියෙන කමලා කියන්නේ හැම එකටම ලා එකක් එනවා කමලා කොනෝ කමලා එකෙක් වොයිස් කරද්දි දෙන්නෙක් අර හුචු ගාන සද්ද එනවා එහෙම ඒවා එනවනේ හරිද ඒ ඔක්කොම සද්ද එක හැබැයි දැන් මෙතන වෙලා තියෙන්නේ දැන් මට ඔක්කොම පේනවා තොපිට ෆෝන් එකක් අල්ලන්නවත් බෑ මෙයා ඉතින් ඉඳිට ෆෝන් එකක් කරලා මැසේජ් එකක් දාගන්න අන්න ඒක වෙනිකම් බලන් හිටියේ නේ මට පේනවා හරිද ඉතින් මොකද කරන්නේ ඉතින් ඈ පෙන්නට පේන්නේ නැහැ වගේ ඉන්නවා ඉතින් බැරිම තැන ඔහෙ කියලා දානවා නේද මොලයක් තියෙන්න බෑයි නේ ඈ පැට්ට මං එනවාද කලින් අදම විතරයි හරි තන ඔක්කොම ඉන්නවනේ මෝඩයෝ මට වඩා මෝඩ මෙයා පොඩ්ඩක් එතකොට මට නිකන් වීරය වෙන්න පුළුවන් වීඩියෝ වල ඈ ඉතින් සේත් මෝඩේ මෙතන රෙඩි මෝඩ වෙන්නේ ඉතින් ඉතින් ඊටත් වඩා අපිට මොඩ වෙන්නේ සෙකන්ඩ් මුටටක් බයිනෝද ස්මයිලින් පෙන් Ya benar. Tu bayar. Sawanai. බෝඩ් එකට වඩා තාම Blue D කියන්නේ 4 wheel tractor එක. අයි ට්‍රැක්ටර් එකෙන් දන්න කෙනෙක් වෙන්න බෑ. නෑ මෝ දන්නේ 4 wheel කියන්නේ මොකක්ද කියලා ඔව් හැබැයි. 2 wheel කියන්නේ. Tu ඔය හරි 2 wheel 3 wheel 4 wheel දැන් මට කියපන් 2යි නම් 2 wheel. 1යි නම් 1 wheel. ඔව් එතකොට 3යි නම් 3 wheel. 4යි නම් 4 wheel. එතකොට ට්‍රැක්ටර් එකක් 4 wheel නම් නිකන් ජීප් එකක් 4 wheel නම් ඒකට මොකක්ද කියන්නේ? ඒක මොකක්ද 4 wheel. ඔව් හරි බං 4 wheel කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? රෝද හතරක් තියෙනවා. මම ටයිල් එක දන්නේ ඒ අර 4x4 කියලා සමහර ජීප් එක ගහලා තියෙනවා දැකලා තියෙනවද? නෑ. හා? පිටර උඹලාවෙන් බලන්නේ. අර මඩේ යන ඒවා දැකලා තියෙනවද? සෆාරි. අන්න රයි. Okay. ඒවා මොනවාද? ඒක මොන වීල්ද? 4 wheel. ඉතින් බං ඔව් මට තේරෙන්නේ නෑ. මම මොකද කියන්නේ? මම මොකද කියන්නේ හදන්නේ කියලාවත් තේරෙන්නේ නෑ. තේරෙන්නේ නැහැ. හා ඒකෙන් කියවෙන්නේ නිකන් සරලව ගත්තාම රෝද හතරම කැරකෙන බව. sorry. මොකද මම ඒකට කියන්නේ? වැඩ කරනවා. ඒ කියන්නේ රෝද හතරටම බලය ලැබෙනවා. ඉතින් නැත්නම් හතරක් දාන්නේ නෑ. අයියෝ! මචං කොහොමද ඒක තේරෙන්නේ? සමහර වාහනවල සමහර ඊට පස්සේ ඒවා එහෙම නෑ. අර දෙක පිටිපස්සේ රෝඩ් දෙක විතරයි කැරකෙන්නේ.
කිය නෑ අනේ නෝමලි රෝද හතර කරගෙන බලේ දෙන්නේ අර බ්‍රූම් ගාති මෙහෙම පාගත්ති ආන්න ඒක වෙද්දි දෙල්ලං කාරකක්වත් එලවල නැද්ද බා? අර පස්සට ඇදලා අතාරිද්දි ඉස්සර රෝද දෙක නිකන් යන්නේ ආන්න අයියෝ සමහර මිනිස්සු කියන්නේ වීල් එකට එන්න කියන්නේ කියලා. වීල් වලට කියන්නේ වීල් එකක්. එක රෝදේ ප්‍රාදේශීය මට්ටමේ ඒක අර ප්‍රාදේශීය මට්ටමින් ප්‍රොනවුන්ස් කරන විදිය මෙච්චරලා තිබ්බ බුද්ධිමත් භාවය නැතුව ගියා. බල හිඳිලා මෙච්චර වෙලා පවත්වාගෙන ආපු අර බුද්ධිමත් භාවය එක මොහොතකින්. යකෝ ගන්න එපා මිනිස්සුන්ව මමත් අරගත්ත දැන් කියනවා දැක්කනේ ඇත්ත කිව්ව අයෝ වීල් කියන්නේ බල කීයක් එනවද දන්නවද? අයෝ වීල් එකේ බල කීයක් නෑ නෑ hina වෙන දේවල් නෙවෙයි නෑ ඉතින් නෑ නෑ ප්‍රශ්නයක් ආවා. මොකද්ද ඇලෝවිල් කියන්නේ මොකද්ද? ගෝ කොහෙන්ද ආවේ ඇලොයි වීල් එක කියන්නේ අර මචං ප්‍රධාන රෝද හතර තියෙද්දි පිටිපස්සේ අර රෝදයක් හයි කරලා තියෙන්නේ ඒ ස්පෙයාර් ඔරිජිනල් වෝටර්ප්‍රූෆින් නම් මල්ටිලැක් වෝටර්ප්‍රූෆින්ම පමණයි. තේතර තිත. හරි ස්පෙයා පාර්ට් ජිමි TVS ස්පෙයා පාර්ට් TVS ස්පෙයා පාර්ට්ස් නැත්නම් TVS එකේ එකෙන්ම කියවෙනවා සමහරුන්ටනේ. TVS TVS ස්පෙයා පාර්ට්ස් ඔරිජිනල් වෝටර්ප්‍රූෆින් නම් මල්ටිලැක් වෝටර්ප්‍රූෆින්ම පමණයි. තෙතට තිත. එතන තිත කියන මොකට තිත තියන්න පුදුම මේ හදිසියක් තියෙන්නේ පිටන් 3 මාසය ආයෙ ඇවි. මැයි 2 වෙනිදා සිට ජූනි 31 වෙනිදා දක්වා සියලුම උකස් අත්තිවාරම්. හරි. ඒකුත් තියෙනවා. සියලුම උකස් අත්තිකාරම්. දක්වා. ඒ කියන්නේ වයන්නට එච්චර වැදගත්කමක් දුන්නේ දක්වා. ඒ කියන්නේ දක්කා ඒ කියන්නේ අමුයෙන්ම දක්කා කියලා කියුනේ නැත්නම් දක්කා. වායක ඒ තරම් වැදගත් උන්නේ නැහැ. එහෙම බෑ. ජුනි වලට 30යි ජූලි වලට දින 30යි තියෙන්නේ කියලා කිව්වා. ඔව් ජුනි වලට 30යි. ජුනිට ජුනි වලට 30යි. ජුලයි වලට 31යි. ජූලි 31යි. ජුනි මේකේ ජුනි තියෙන්නේ. හරි සර් නෑ මම නිකන් කිව්වේ. හරි ඒක ගැන හිතන්න එපා. හරි ඒක ගැන. එහෙම බෑනේ දැන් අපි එතකොට ඒක කරන්න ආවම අපේ නොලෙජ් එකක් විතර පෙන්නන්න එපා. අයිද ඔයා කිව්වේ? Sorry. My bad. දන්නවා කියලා. I'm wrong. My bad. කමලා. දැන් මේ වෙලාවට එන්න ඕනේ දසිත්මව. කවුද? කවුරු? දසිත්ම අනේ සර්. යන්න. එක වෙද්දී යනවා. ඔබ එකටද පහින් වලි. මං කිව්වනේ සර්. අම්මට කෝල් එකක් අරන්. අරන් දෙන්නම් සර්. අනේ අන්න සර්. අනේ සර්. යන්නද කියන්නකෝ සර්. අනේ අන්නද එපාද සර්. දසිත්ම we miss you. සර්. අනේ කියන්නකෝ. දන්නවද? තව හැපි. දන්නවද? දන්නවද? ඉරේෂා මචං, මසාල දන්නවද? දන්නවද? ආන්න ඒ දන්නවද ඒක හරි. කියන්න. කෑවන ඉතින් ඇයි වැටේ. ඒක සෝරි යන්නේ මට සමාන වෙන්නේ. හරියට කියවුණා. දන්නවද? ඉරේෂා මසාල රීමික්ස් පපඩම් කියන්නේ සැරට හැපෙන මිරිස් එක්ක කෑම කන්නම හදපු පපඩම්. ඉරේෂා මසාල රීමික්ස් පපඩම්. රසගුණ පිරි ඉරේෂා නිවසින්මයි. ආපහු හොඳයි. වසර 25ක නිර්මාණශීලී නිවාස අත්දැකීම් දැන් කුරුණෑගලටත් ප්‍රයිම් රෙසිඩන්සිස් රාජධානිය රාජකීයත්වය හැඩ කරන නවීනත්වය ප්‍රයිම් රෙසිඩන්සිස් රාජධානිය දැන් මෙයාගේ සද්දේ හොඳයි. දැන් ඔබ ස්විච් එකක් ඔන් කරාද? ඒ බල්ලගෙන ඉන්න. මගේ වැඩි සද්දේ මම මෙයාට දුන්නා. කොහෙන්ද?
අත්වලපුර රාජධානියේ කුරුණෑගල හයිවේ එක්සිට් එකේ ඉදිවන නවීනතම ලක්ෂරි නිවාස පෙළ පහසුකම් රසක් සමග කොළඹට මිනිත්තු 45යි. ප්‍රයිම් ගෲප්ස් වසර 25ක නිර්මාණශීලී නිවාසවල අත්දැකීම දැන් කුරුණෑගලටත්. ප්‍රයිම් රෙසිඩෙන්සි රාජධානිය රාජකීයත්වය හැඩ කරන නවීනත්වය. රෙසිඩෙන්සි නෙවෙයි ප්‍රයිම් රෙසිඩෙන්සීස්. ජනවාරි 15 වනදා සිට මාර්තු 31 වනදා දක්වා ඩීමෝ එකෙන් ඔයා මිලදී ගන්න සෑම මහින්ද්‍රා යූවෝ 4 wheel ට්‍රැක්ටර් එකක් සමගම පවුමක් වටිනා රන් මාලයක් නොමිලේ. මෙයා ඉවර කරන්න නෑ නේද? නොමිලේ. ඒ කියන්නේ තව මොනවා හරි කියන්න තියෙනවා කියලා අපිට හිතෙනවා. එහෙම කියන්නද නොමිලේ? ජනවාරි 15 වනදා සිට මාර්තු 31 වනදා දක්වා ඩීමෝ එකෙන් ඔයා මිලදී ගන්නා සෑම මහින්ද්‍රා යූවෝ 4 wheel ට්‍රැක්ටර් එකක් සමගම පවුමක් වටිනා රන් මාලයක් නොමිලේ. මෙහිදී ප්‍රකාශයක් නිකුත් කරමින් ඩීවෝ සමාගම ප්‍රකාශ කළේ තමන් සතුව යූවෝ ට්‍රැක්ටර්ස් 1000ක් තිබෙන බව. එමිලදී ගන්නා සෑම කෙනෙකුටම රන් මාලයක් හිමි වන බවයි ඩීවෝ සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ඔරිජිනල් වෝටර්ප්‍රූෆින් නම් මල්ටිලැක් වෝටර්ප්‍රූෆින්ම පමණයි. තෙතට තිත. හොඳයි නැවත. ඔරිජිනල් වෝටර්ප්‍රූෆින් නම් මල්ටිලැක් වෝටර්ප්‍රූෆින්ම පමණයි. තෙතට තිත. ඇතවලපුර රාජධානියේ කුරුණෑගල හයිවේ එක්සිට් එකේ ඉදිවන නවීනතම ලක්ෂරි නිවාස පෙළ පහසුකම් රැසක් සමග කොළඹට මිනිත්තු 45යි. ප්‍රයිම් ගෲප්ස්. ප්‍රයිම් ගෲප්ස් 25 වසරක නිර්මාණ. ප්‍රයිම් ගෲප්ස් 25 වසරක අනේ නවත්තලා කියන්නේ. තෝ කණයි දෙයකෝ. හරි 15 වනදා සිට මාර්තු 31 වනදා දක්වා ඩීමෝ එකෙන් ඔයා මිලදී ගන්න සෑම මහින්ද්‍රා යූවෝ 4 wheel ට්‍රැක්ටර් එකක් සමගම පවුමක් වටිනා රන් මාලයක් නොමිලේ. එහෙනම් අද පන්තිය ඉවර වුණා. එකක් ගමු අද ෆස්ට් ඩේ එකනේ මේක ස්ටුඩියෝ එක. ඕකේ. හරි අපි සෙල්ෆියකුත් ගන්නවා. ඉතින් ඔබට මේ විදිහට දක්ෂ විදිහට ඉගෙන ගන්න ඕන නම් දක්ෂ අධ්‍යක්ෂකවරයෙක්ගෙන් 071 01 73 15 කහිනේ උංග ගණන් ගන්න එපා. 071 01 13 15 කියන සූක්ෂම දුරකථන අංකයට කතා කරලා තමයි මේ ඔක්කොම ආවේ. හැමෝම රැවටුනේ. Thank you.